ඉන්දියාවට බයිසිකලෙන් ගියාට පස්සේ අපිට ලොකු අත්දැකීම් ගොඩක් ලැබුණා. ඉතින් මේ ලැබුණු අත්දැකීම් වලින් තවත් එකක් තමයි බුදුදහමට අනුව ඉන්දියාවේ විවාහයක් කෙරෙන්නේ කොහොමද කියලා තමයි මෙතන තියෙන්නේ. අපි ගියා ඉතින් බෞද්ධ දෙන්නෙක්ගේ වෙඩින් එකකට. ඉතින් අපි නැවතිලා හිටපු පන්සලේ හාමුදුරුවොත් එක්ක තමයි ගියේ. මොකද මේ බෞද්ධ ආගමේ බෞද්ධ අය විවාහ වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් හාමුදුරුවෝ තමයි සම්පූර්ණයෙන්ම විවාහයේ ගොඩක් දේවල් කරන්නේ ආගමට අනුව. පිරිත් නූල් බඳිනවා, පිරිත් කියනවා, එතකොට ආශිර්වාද කරනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හාමුදුරුවන්ට තමයි විශේෂම ආරාධනාවක් කරන්නේ යාලා. ඉතින් බලන්න ඒක කොච්චර වටින දෙයක්ද. බුදුදහම අදහන මිනිස්සු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොඩක් ඉන්නවා. ඉතින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තමයි මේ. ඉතින් අපිටත් අහඹු අවස්ථාවක් තමයි ආවේ. බලන්න කොච්චර සෙනගක් ඉන්නවද කියලා. ඉතින් අපිට ආරාධනා කරලා තිබුණේ හොටෙල් එකක් තමයි මෙතන විවාහයේ තිබුණේ. ඉතින් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා තිබුණා. ඉතින් බුදුදහමට අනුව මේ බලන්න එයාලා කොහොමද කියලා බුදුන් වැඳලා ගාථා කියලා ඒ ටික ඔක්කොම කරලා තමයි එයාලා මේ දේවල් කරන්නේ. ඉතින් එයාලගේ චාරිත්‍ර ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම බුදුදහමට අනුව තමයි කරන්නේ. බලන්න ඉතින් හාමුදුරුවෝත් වැඳගෙන එයාලට ආශිර්වාද කරන හැටි. ඉතින් අපිට අහම්බෙන් මේ අවස්ථාවට යන්න හම්බුණා. මොකද අපිත් බයිසිකලේ පැදගෙන එනකොට අපිටත් ඉන්න තැනක් නැතුව අපි කොහොම හරි පන්සලකට ආවා. මොකද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බෞද්ධ පන්සල් ගොඩක් තියෙනවා. ඉන්දියන් ස්වාමීන් වහන්සේලා තමයි ඉන්නේ. ඉතින් හාමුදුරුවෝ තමයි අපි එක් කරන්නේ. මේ බලන්න එයාලට ආශිර්වාද කරන හැටි. ස්වාමීන් වහන්සේලා තමයි මේ ඉන්නේ. ඉතින් රැට එයාලගේ දානෙත් එයාලා වළඳනවා. මොකද ස්වාමීන් වහන්සේලා ඉන්දියාවේ සාමාන්‍යයෙන් දානේ වළඳනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ මල්ලෙඩි දාලා අපිත් ඉතින් මේ අවස්ථාවට ඇවිල්ලා රැට කාලා ඔක්කොම කරලා ඉතින් අපි ගියේ ස්වාමීන් වහන්සේලාත් එක්කම තමයි අපිත් ආවේ. හරි අපූර්ව නේද? ඉතින් මේ විවාහයක් කියන්නේ ඉතින් ඉහළින්ම සමරනවා ඉන්දියාවේ. හොඳටම ගන්න එකක් තමයි වෙඩින් එකක් කියන්නේ ඉන්දියාවේ. බලන්න යාලා ආගමට අනුව ඒක කරන හැටි නේ. සෑහෙන සෙනගක් හිටියා අයියා. පිරිත් නූල් බඳිනවා. බලන්න පිරිත් කියලා. මේ ස්වාමීන් වහන්සේ තමයි ගිය පන්සලේ තමයි අපි නැවතිලා හිටියේ. ඉතින් එන හැමෝටම මල් දෙනවා යාලා. ඒක සාමාන්‍ය යාලගේ සුවිතා. එන හැමෝටම රෝස මල් ගානේ දෙනවා. අපිටත් රෝස මල් දුන්නා. කොහොමද විවාහය වෙන හැටි ඉතින් මේ යාලා ෆොටෝ ගන්නවා, තෑගි දෙනවා. හරිම සන්තෝෂයි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විවාහයක් තමයි බෞද්ධ ආගමට අනුව බෞද්ධයන්ගේ විවාහයක් තමයි මේ.